සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් වෙනදා වගේම ඩන්ඩනන් සීරීස් එකේ අලුත්ම එපිසෝඩ් එකක් අරගෙන ආවා. channel එක subscribe කරපු නැති කට්ටිය subscribe පාරකුත් දාගෙන යන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු ඩන්ඩනන් සීරීස් එකේ එපිසෝඩ් number 2 බලන්න. ඔන්න ඉතින් කතාව පටන් ගන්නේ උදෑසනකින්. ඔකරුණුයි මොමොයි ගෙදර යන ගමන් ඉන්නවා. ඒත් ඔකරුන් ඉන්නේ ලොකු කම්පනයකින්. ඔකරුන්ට පිළිගන්න බෑ ඊයේ රෑ වුණ දේවල් සහ එයාගේ ශරීරයට වෙලා තියෙන දේ ගැන. ඔකරුන් හොඳටම බය වෙලා ඉන්නේ. ඔකරුන් එකපාරටම ටර්බෝ ආච්චි වගේ වෙනස් වෙනවා. ඒත් මොමෝ ඒ ගැන වැඩිය කලබල වෙන්නේ නැතුව එයා කෙලින්ම වැඩේට බහිනවා. මොමෝගේ මානසික බලයෙන් තමයි ඔකරුන්ට ආපහු වෙනස් වෙන්න නොදී අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ දෙන්න යන ගමන් මොමෝ ඔකරුන්ට අලුත් නීතියක් දානවා. ඔකරුන්ට එයාගේ ඇත්ත නම කෙන් ටකකූරා කිව්වට මොමෝ ඒකට කැමති නෑ. මොකද ඒ මොමෝ පිස්සුවෙන් ආදරය කරන නළුවගේ නම මේ කුපාඩි පෙනුමක් තියෙන කොල්ලට ඒ නම කියන්න මොමෝගේ හිත දෙන්නේ නෑ. ඊට පස්සේ මොමෝ කියනවා ඔයා අద్භූත දේවල් වලට කැමති නිසා මම ඔයාට ඔකරුන් කියනවා ආයෙත් ඔයාගේ ඇත්ත නම කිව්වොත් මම ඔයාව මරනවා කියලා කියනවා. මෙතනදී ඔකරුන් අහිංසක විදිහට ඒකට එකඟ වෙනවා. මේකෙන් පේනවා මේ සම්බන්ධයෙන් පාලනය තියෙන්නේ කාගේ අතේද කියලා. ඊට පස්සේ මොමෝ ඔකරුන්වත් එක්කගෙන මොමෝගේ ගෙදරට යනවා. මොමෝ ඔකරුන්වත් එක්කගෙන ගෙදර ගේට්ටුව ළඟට ඇවිත් කියනවා අපේ ආච්චි කොල්ලොන්ට වැඩිය කැමති නෑ. ඒ නිසා පරිස්සම් වෙන්න කියලා කියනවා. ඊට පස්සේ මොමෝ ඇතුළට යනවා. ඒත් එක්කම ඔකරුනුත් යන්න යනකොට ඔකරුන් රතු පාට ගිනි දැල් වලින් පිච්චෙනවා. ඊට පස්සේ මොමෝගේ බලයෙන් ඔකරුන්ව වතුරට විසික් කරනවා. ඊට පස්සේ මොමෝ කියනවා ආච්චි ගේට්ටුවට බාධකයක් දාලා තියෙන්නේ යක්ෂයින් එන නිසා කියලා. ඊට පස්සේ මොමෝ ගේට්ටුවේ දාලා තිබ්බ බාධකය ඉවත් කරලා ඔකරුන් එක්ක ගේ ඇතුළට යනවා. ඊට පස්සේ මොමෝ කාමරයට යනවා ඇඳුම් මාරු කරගන්න. ඒ ටිකට ඔකරුන් 3-4 පාරක් කෑ ගහනවා අයාසේසන් මන් වෙනස් වෙනවා ඉක්මනින් බේරගන්න කියලා. කොහොම හරි ඒ වැඩෙත් ඉවර කරගන්නවා. ඊට පස්සේ මොමෝ කියනවා ඔකරුන්ට ටර්බෝ ආච්චි කිව්වා ඔයාගේ වැදගත් දෙයක් ගත්තා. ඒක ඕනේ නම් ආයෙත් ටනල් එකට එන්න කිව්වා කියනවා. ඒ නිසා බලන්න ඒ දේ තියෙනවද කියලා කියනකොට ඔකරුන් බලලා කෑ ගහනවා ඒක ගිහින් ඒක නෑ කියලා. ඊට පස්සේ මේ සීන් එකේදී මොමෝ හරිම සැහැල්ලුවෙන් මේක ගන්නෙ. ඊට පස්සේ මොමෝ අහනවා කෝ පෙන්නන්න බලන්න ඒක ඇත්තටම නැද්ද කියලා. ඔකරුන් ලැජ්ජාවෙන් නැඹරෙනවා. මොමෝ කියනවා ප්‍රශ්නේ ඒක තියනවද නැද්ද කියන එක නෙවෙයි ඔයා ජීවත් වෙලා ඉන්න එකයි වැදගත්. ඔයා මාර ගොඩේනේ කියලා කියනවා. එතකොට ඔකරුන් කියනවා මට සමා වෙන්න අයාසේ මට යාළුවෝ කවුරුත් හිටියේ නෑ. ඒත් ඔයා මට යාළුවෙක් වගේ සැලකුවා මං හුඟක් සතුටු වුණා. ඒත් මං ඔයාව අනතුරේ දැම්මට සමා වෙන්න කියලා කියනවා. ඊට පස්සේ දෙන්නම ගෙදරින් එළියට යන්න හදනවා. ඒත් එක්කම අමුතු සීනු සද්දයක් ඇහෙනවා. මොමෝගේ ආච්චි මොමෝට කියලා තියෙනවා සීනු දෙකක් තියෙනවා ගෙදර. එකක් මිනිස්සුන්ට අනික නපුරු ආත්මවලට කියලා. මොමෝ ආරක්ෂක තලිස්මන් එක ගලවපු නිසා දැන් ගෙදරට ආරක්ෂාවක් නැහැ. ඒ නිසා යක්ෂයෙක් ගෙදරට ඇවිත් ගෙදර දොරවල් ඔක්කොම බිත්තිවලට හිර වෙලා. ඊට පස්සේ මොමෝ ඔකරුන්වත් එක්ක තලිස්මන් එකත් අරන් ආපහු හයි කරන්න යනවා. ඒත් මෙයාලා ඒ වෙනකොටත් වෙනම මානයක හිර වෙලා ඉවරයි. මුළු ඉඩමම බිත්ති වලින් වට වෙලා මොමෝ තලිස්මන් එක හයි කරන්න යද්දී ඔකරුන් කියනවා ඒක කරන්න බෑ ගේට්ටුවයි බිත්තියකුයි එකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපිට මෙතනින් පැනලා යන්න බෑ කියලා කියනවා. ඒත් එක්කම මොමෝගේ නහයෙන් ලේ එනවා. එතකොට ඔකරුන් මොමෝට කියනවා මට උදව් කරන්න කියලා. ඒ වෙනකොටත් ඔකරුන්ගේ නහයනුත් ලේ එනවා. ලේ එහෙම එන්නේ එතන තියෙන කළු මීදුම නිසා. ඒත් එක්කම එකපාරටම එනවා මීටර 3ක් උස තුනී ලෑලි යක්ෂයා. ඒත් එක්කම ඒ යක්ෂයා මොමෝටයි ඔකරුන්ටයි පහර දෙනවා. කොහොම හරි දෙන්න ඒ යක්ෂයාගේ පහරවල් වලින් බේරිලා ඉන්නවා. ඒත් එක්කම පිටසක්වලයා කෑ ගහනවා මට දෙනවා ඔයාලගේ කෙසෙල් ගෙඩි කියලා. ඊට පස්සේ ඔකරුන් මොමෝට කියනවා මේක නිකන් හදපු සතෙක් නෙවෙයි 1952 සැප්තැම්බර් 12 වෙනිදා ඇමරිකාවේ බටහිර වර්ජීනියා ප්‍රාන්තයේ තියෙන නගරයක මිනිස්සු ඇත්තටම දැකපු UFO සිද්ධියක් මේක. ළමයි ටිකක් දැකලා තියෙනවා අහසින් ගිනි බෝලයක් වැටෙනවා. එයාලා එතනට ගියපුවාම දැකලා තියෙන්නේ අඩි 10ක් විතර උස මූණ රතු පාට ඇස් වලින් එළිය වීදෙන සායක් වගේ පහළ කොටසක් තියෙන ජීවියෙක්. මුගේ නම තමයි තුනී ලෑලි යක්ෂයා කියලා කියනවා. එතකොට ඔකරුන් කියනවා පිටසක්වලයින්ටයි යක්ෂයින්ටයි පොදු දෙයක්
තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මොමෝ කියනවා අපි මොනවා හරි කරන්න ඕන නැත්තම් අපි මැරිලා යයි කියලා. කොහොම හරි ආයෙත් යක්ෂයා පාර දෙද්දි දෙන්නා බේරිලා දුවනවා. ඊට පස්සේ යක්ෂයා විසදුම ගහනවා. බේරෙන්න බැරිම තැන ඔකරුන් තීරණය කරනවා මොමෝව බේරගන්න ටර්බෝ ආච්චිගේ සාපය පාවිච්චි කරන්නම් කියලා. ඊට පස්සේ මොමෝ කියනවා ඔයාට පුළුවන්ද ටර්බෝ ආච්චිගේ බලය පාලනය කරන්න කියලා. ඔකරුන් කියනවා try කරලා බලමු කියලා. ඊට පස්සේ මොමෝ ඔකරුන්ගේ බලය මුදා හරිනවා. ඊට පස්සේ ඔකරුන් වෙනස් වෙනවා. මේ ටික නම් ආයේ මරු. ඔකරුන්ගේ මූණට රතු පාට වෙස් මුහුණක් එනවා. කොණ්ඩේ සුදු වෙනවා. එයාට ලැබෙන්නේ පුදුම වේගයක්. හැබැයි යාළුවනේ මෙතනදි තමයි ආතල්ම කෑල්ල. බලය ගත්තාම ඔකරුන්ගේ පෞරුෂය වෙනස් වෙනවා. සාමාන්‍ය ඔකරුන් බයගුරු ඩයල් එකක්නේ. නමුත් ටර්බෝ ඔකරුන් වේගවත් හැබැයි මාරම කලකිරුණු ඩයල් එකක්. එයා ගහගන්න ගමන් කියනවා මට හරිම කලකිරීමක් දැනෙනවා මට මැරෙන්න හිතෙනවා කියලා. එයා නිකන් ජීවිතේ එපා වුණ කෙනෙක් වගේ ඉන්නේ. මොමෝට මේක දැකලා කේන්ති යනවා. මොමෝ කියනවා යකෝ මේ වෙලාවේ අඬන්නේ ගහපන් කියලා. මොමෝ කෑ ගහනවා. ඒත් එක්කම ඔකරුන් ගිහින් යක්ෂයාගේ ඇඟිලි කපලා දානවා. ඊට පස්සේ ආපහු දෙන්නම යක්ෂයාට පහර දෙනවා. කොච්චර ගැහුවත් මේ පිටසක්වල එයා මැරෙන්නේ නැහැ. ඌ ආයෙ නැගිටිනවා. මෙතනදි තමයි මොමෝ දකින්නේ මේ යක්ෂයා ඉන්නේ සූමෝ ඉරියව්වෙන් කියලා. ඌ වඩිය තියන්නේ සූමෝ කාරයෙක් වගේ. ජපානයේ සූමෝ කියන්නේ ක්‍රීඩාවකට වඩා ආගමික දෙයක්. සූමෝ නීතිවලට අනුව රවුමෙන් එළියට ගියොත් පරාදයි. මොමෝ තේරුම් ගන්නවා මේ මුළු භූමියම සූමෝ රවුමක් වගේ කියලා. මේ යක්ෂයාව බාධකයෙන් එළියට තල්ලු කරොත් ඌව පරද්දන්න පුළුවන් කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ ඔකරුන් එයාගේ උපරිම වේගයෙන් දුවලා ගිහින් යක්ෂයාගේ ඇඟේ හැප්පෙනවා. ඊට පස්සේ මොමෝ එයාගේ මානසික බලයෙන් යෝධ අත් දෙකක් මවලා යක්ෂයාගේ කකුලක් අල්ල ගන්නවා. ඊට පස්සේ ඔකරුන් ඒ කකුල කපලා දානවා. දෙන්න එකතු වෙලා ඒ යක්ෂයාව බිත්තියෙන් එළියටම තල්ලු කරනවා. අවසානයේට පහර දෙන වෙලාවේ ඔකරුන් කියනවා මගේ මුළු ඇඟම කැඩුනත් කමක් නැහැ. මම ඔයාව ආරක්ෂා කරනවා. මෙතනදී අපි දකිනවා ඔකරුන් කියන්නේ දුර්වල පෙනුමක් තිබුණට හිත අයිය කොල්ලෙක් කියලා. කොහොම හරි දෙන්න එකතු වෙලා අර යෝධයාව එළියට විසික් කරනවා. එතකොට යක්ෂයා දිය වෙලා යනවා. එතනින් සටන ඉවර වෙනවා. ඊට පස්සේ දෙන්නම හති දාගෙන බිම වැටෙනවා. මෙතනදී තමයි එපිසෝඩ් එකේ ලස්සනම සීන් එක. ඔකරුන් බලය පාවිච්චි කරපු නිසා එයාගේ කොණ්ඩේ අවුල් වෙලා හරියට ටර්බෝ ආච්චිගේ කොණ්ඩේ වගේ කැරලි ගහිලා. මොමෝ ඔකරුන්ගෙන් අහනවා ඔයා කොණ්ඩේ වෙනස් කරාද කියලා. ඔකරුන් කියනවා නෑ කියලා. ඊට පස්සේ මොමෝ කියනවා ඒක කලින්ට වඩා හොඳයි. මම ආච්චිලාගේ කැරලි කොණ්ඩවලට ආසයි කියලා. මේ වචන ටික ඔකරුන්ගේ හිතට තනින්ම වදිනවා. ඒත් එක්කම මොමෝ එතනම කලන්තේ දාලා වැටෙනවා. ඊට පස්සේ මොමෝ නැති නිසා ඔකරුන් ටර්බෝ ආච්චි වගේ වෙනස් වෙනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකත් අරගෙන මනින් ඔයාලව හම්බෙන්න එන්නම්. channel එක subscribe කරපු නැති කට්ටිය ඉන්නවනම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.